තාක්ෂණික පිළිබඳ සොන සිළු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ඩෑන් අකාඩමි YouTube channel එකත් සමග අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අරන් එන්නේ කොහොමද VN app එක භාවිතා කරලා හරියටම ඔයාලගේ YouTube වීඩියෝ එකක් කරගන්නේ කියලා. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා විස්තරය දැනගමු. දැනටමත් ඔයාලා මගේ channel එකට අලුත් සමාජිකයෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න bell icon එකත් click කරලාම තියාගන්න. මම මේ වගේ වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාලා ළඟට notification ගෙන්න ගන්න. එහෙනම් අපි වීඩියෝ එකෙන්ම බලමු. පළමුවෙන්ම ඔයාලා මේ විදිහට Play Store එකෙන් VN app කියලා search කරලා open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි VN app එක open කරාට පස්සේ ඔයාලට පළමුවෙන්ම ඔයාලා වීඩියෝ edit කරන්න යනවා නම් ඔයාලට new project කියලා එකට click කරලා ඔයාලට අවශ්‍ය වීඩියෝස් ටික select කරගන්න. මම මෙතනින් මගේ gallery එකෙන් වීඩියෝ 3ක් select කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මේ වීඩියෝස් ටික gallery එකෙන් ඉස්සල්ලා select කරගන්න. ඔයාට මේ විදිහට අවශ්‍ය තමන් කැමති අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වීඩියෝ ඇඩ් කරගන්න පුළුවන්. මම මෙන්න වීඩියෝස් 3 තමයි ඔයාලට උදාහරණයක් දෙන්නේ. අර මෙන්න මේ වීඩියෝස් 3 ඇඩ් කරාට පස්සේ පළවෙනි මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද ඔයාලා සිලෙක්ට් කරගන්න වීඩියෝ එක අනවශ්‍ය කොටස් කපාලා ඉවත් කරන්න කියලා තමයි. අවශ්‍ය නැති තැන් මොනවද කියලා පළවෙනි ඔයාලට පේනවා ඇති. වීඩියෝ ක්ලිප් එක උඩ එකපාරක් ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මට මෙන්න මේ විදිහට මේ වීඩියෝ ක්ලිප් එකේ මෙන්න මේ කොටස අනවශ්‍යයි කියලා තිබුණාට ඔයාලට පේනවා ඇති ස්ප්ලිට් කියලා කතුරක සලකුණක් තියෙනවා. එතනින් ක්ලික් කරලා ඊට පස්සේ අනිත් අවසානයට දක්වා යන්න. ඊට පස්සේ නැවතත් ක්ලික් කරලා මේ පාර්ට්ස් එක මේ කතුර සලකුණ යොදලා අයින් කරගන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාගේ වීඩියෝ එකේ අනවශ්‍ය කොටස් ඉවත් කරන්න. ඒ වගේම දැන් මම පෙන්නන්නේ කොහොමද ඔයාලා මියුසික් එකක් ඇඩ් කරන්න කියලා. ඔයාලගේ ගොඩක් වෙලාවට no copyright මියුසික් අනිවාර්යෙන්ම ඇඩ් කරන්න ඔයාලා මේ VN app එකේ තියෙන වීඩියෝස් මේ විදිහට ඇඩ් කරන්න යන්න එපා. කොපිරයිට් වදින්න පුළුවන්. මම දැනට ඔයාලට මේ විදිහට පෙන්වන්න තමයි වීඩියෝ එකට අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ සිලෙක්ට් කරලා අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා වීඩියෝ එක පුරාවටම ප්ලේ කරන්න හරි අවශ්‍ය තැන් කොහොමද මෙතනින් කපන්නේ කියලා කියනවා. නමුත් මේ VN app එකේ තියෙන මියුසික් යොදා ගන්න එපා ඔයාලගේ වීඩියෝස් වලට. මෙන්න මේ විදිහට මේ නැවතත් කතුරු සලකුණ ළඟට අනවශ්‍ය තැනක් තියෙනවා නම් ස්ප්ලිට් කියලා ක්ලික් කරලා ඔයාලට පේනවා ඇති. මේ විදිහට තමයි මේ වීඩියෝස් එකේ මියුසික් අනවශ්‍ය කොටස් ඉවත් කරන්න කියලා. ඔයාලට අදාළ වෙන්නේ නැති තැන් වලට. ඊට පස්සේ ඔයා ෆිල්ටර් කියලා ඔප්ෂන් එක මේ වම් අත පැත්තේ පල්ලෙහාට ගියාට පස්සේ ඔයාගේ වීඩියෝ ක්ලිප්ස් වලට යොදා ගන්න පුළුවන්. මෙතනින් එක එක ෆිල්ටර්ස් ඔයාලට බලා ගන්න පුළුවන්. එතනින් අඩු වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට ඔයාලගේ වීඩියෝස් එකට ඒ වගේම ඉෆෙක්ට් විවිධාකාර වූ ඉෆෙක්ට් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ඉෆෙක්ට් කියන සලකුණ යටතේ ඔයාලට ඔයාගේ වීඩියෝ එකට අවශ්‍ය කොටස් වලට ඇඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඉෆෙක්ට් ඔයාලට ඔයාලගේ වීඩියෝ එක අවශ්‍ය තැන් වලට මේ ඉෆෙක්ට් පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට ඔයාලා කොහොමද ටෙක්ස්ට් එකක් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්නේ? මෙතෙන්දී ඔයාලගේ channel එකේ හරි මොනවා හරි දෙයක් ටෙක්ස්ට් එකක් වීඩියෝ එකට කොහොමද ඇඩ් කරගන්නේ? මම මෙන්න මේ විදිහට ක්ලික් කළා ටෙක්ස්ට් කියලා එකට add a heading කියලා එකට ක්ලික් කරාට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ channel එකේ නම හරි මොනවා හරි දෙයක් ටෙක්ස්ට් කරන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ එක අවශ්‍ය වෙන මම මේ විදිහට ඔයාලට පෙන්නන්න. ඩෑන් අකාඩමි කියලා මේ විදිහට ටයිප් කරලා මෙතනින් ඔයාලට ෆොන්ට් එක වෙනස් කරන්න පුළුවන්. ෆොන්ට් එකේ කලර්ස් මේ විදිහට in animation out animation කියලා මෙතනදී දෙන්න පුළුවන් ඔයාලට. මේ විදිහට තමයි ඔයාලගේ YouTube වීඩියෝස් වලට ෆොන්ට් ඇඩ් කරගන්නේ. මෙතනින් කැමති වර්ණයක් කැමති ඉෆෙක්ට් එකක් ඒ වගේම ඇඩ් කරගන්නත් පුළුවන්. in animation out animation මෙතනින්
අපිට ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට තමයි ඉතාම පහසුවෙන් ඔයාලා ටෙක්ස්ට් ඇඩ් කරගන්නේ. දැන් අපි ඊළඟට යන්නේ කොහොමද ඔයාගේ channel එකේ logo එකක් ඇඩ් කරගන්නේ කියලා. ඔයාලට පේනවා ඇති. add a photo third එකට ගියාට පස්සේ ක්ලික් කරාට පස්සේ ඔයාගේ channel logo එක මේ විදිහට ක්ලික් කරාට පස්සේ channel logo එක ආවට පස්සේ ඔයාලට පේනවා දකුණු අත පැත්තේ පහළට වෙන්න. මේ විදිහට අවශ්‍ය තැනට සිලෙක්ට් කරලා උනත් මේ දේ කරන්න පුළුවන්. ඔයාලට crop එකෙන් ඔයාගේ channel එකේ logo එක වෙනස් කරන්න පුළුවන්. කපා ඉවත් කරගන්න පුළුවන් මේ විදිහට. crop කියලා option එක භාවිත. මේ විදිහට තමයි ඔයාලගේ channel එකේ logo එක ඔයාගේ videos වලට ඇඩ් කරගන්න. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයක අවශ්‍ය length එකක් මේකට දෙන්න පුළුවන්. ඔයාගේ වීඩියෝ අවසානයට දක්වා මේ logo එක ඇඩ් කරන්න පුළුවන්. මේ පහසුකම් යටතේ. ඊළඟටම ඔයාලගේ වීඩියෝ එකේ පමණක් තැන් ස්පීඩ් වෙන්න ඕන. පමණක් තැන් ස්පීඩ් කර normal තියාගන්න ඕන. කොහොමද ඒ දේ කරන්නේ කියලා ඔයාලට පෙන්වන්න. මේ විදිහට ඔයාලට අවශ්‍ය විදිහට ඔයාලගේ වීඩියෝ එකේ length එක අනුව ඔයාගේ channel logo එක ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට මම කතා කරන්නේ කොහොමද මේ වීඩියෝස් වල ස්පීඩ් එක අඩු වැඩි කරගන්න කියලා. ඔයාලට පේනවා ඇති. දකුණු අත පැත්තට වෙන්න. පහළට වෙන්න. ඔයාලට ස්පීඩ් කියලා අයිකන් එකක් පෙන්වනවා. එතනින් ඔයාගේ වීඩියෝ එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට. ඉතාම පහසුවෙන් ඔයාලගේ YouTube කටයුතු තුළ ඒ වගේම තව දෙයක් තමයි දකුණු අත පැත්තේ පහළට rotate ඔයාලගේ වීඩියෝ අවශ්‍ය ප්‍රමාණයට එහාට මෙහාට කරලා උඩ පල්ලෙහා කරන්නත් පහසුකම තියෙනවා මේ ඔප්ෂන් යටතේ. ඒ වගේම වීඩියෝස් එකට යම්කිසි බෝඩර් එකක් ලයින් එකක් ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක ප්ලේ කරද්දී කළු පාටත් එක්ක සුදු පාට ලයින් එකක් මම සිලෙක්ට් කරා. මේ වගේ බෝඩර් එකකුත් ඔයාලගේ වීඩියෝ එකට ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එක ප්ලේ කරනකොට වටේටම ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකක් බලන්න පොඩි ලයින් එකක් වගේ. එතෙන්දී ඔයාලට මේ පහසුකම ඇඩ් කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඔයාලට zoom in zoom out වීඩියෝ එක zoom in zoom out option එක භාවිතා කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ අවශ්‍යතාවයන් zoom in කරලා මේ විදිහට ඔයාලගේ වීඩියෝස් එකට යොදව ගන්න පුළුවන්. ඒ වගේම කොහොමද වීඩියෝ එකේ අනවශ්‍ය තැනක් බොද කරන්නේ? blur කියලා තියෙන එතන ඔප්ෂන් එක. එතනින් කොටස් කිහිපයකට ඔයාගේ වීඩියෝ එක blur කරන්න පුළුවන්. පහසුකම තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලා VN editing app එකෙන් ඔයාගේ YouTube videos ඉතාම පහසුවෙන්ම කරගන්න. ඔයාලා දන්නවා ඇති මේ ඔප්ෂන් භාවිතා කරලා ඔයාලට හොඳ වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න පුළුවන් YouTube එකට අප්ලෝඩ් කරන්න පුළුවන්. තව එක දෙයක් තමයි ඔයාලා දැනටවත් මගේ channel එක පහළට ගිහිල්ලා අලුත් වීඩියෝස් තියෙනවා. ඒවත් නරඹන්න කියලා මම ඉල්ලීමක් කරනවා. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැම දිනකටම තෙරුවන් සරණයි.